good morning. මම දැන් ඉන්නේ තංගප්පුව ටවුන් එකේ. අද මම යන්නේ කොටගල ට්‍රේල් එකේ. ඒතකොට මම දැන් ඉන්නේ ට්‍රේල් එකට පිවිසෙන තැන. මෙතන තමයි යන්න තියෙන්නේ. මේක හොයාගන්න ලේසි. අපි එනකොට එන්න ඕනේ මෙන්න මේ පැත්තේ. ඇවිල්ලා මෙන්න මේ පාර දිගට ගිහලා ටිකට් කවුන්ටරේ දිනනවා. ඒකෙන් ටිකට් ගන්න ඕනේ. මොකද මේ අනවසරයෙන් මේකට ඇතුල් වෙන්න බෑ. මේ අවසරය ඇතුල් යන්න ඕනේ. එන්න මේ හොයාගන්න ලේසි. මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ ග්‍රවුන්ඩ් එකත් එක්කම වංගන පැත්තේ තියෙන පාර දිගට උඩට යන්න ඕනේ. කඩලු මන්ද ට්‍රේල් එකේ මඟ දුරක් ඇවිල්ලා ඉන්නේ. පල්ලා අර මං කලින් මේ වීඩියෝ එක දාපු දෙමළ ගම්මානක් හම්බුනා. එතන ලයිම් ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික පාස් කරලා උඩට එන්න ඕනේ. මේ හරි view point එකක් වගේ තනක් සෙට් වෙන්නේ. මේ පේන view එක. මේ හරි බෝඩ් එකක් ගහලා දෙනවා. අවසර නැතුව ඇතුල් වෙන තහනම් කියලා. අපිට යන්න දෙන්නේ මෙන්න මේ පාර දිග උඩට. අර කන්දනකට පස්සේ මෙන්න මේ වගේ තැන්දලාවක් හම්බ වෙනවා. දැන් ටිකෙන් ටික අපි කැලේ ඇතුළට තමයි මේ විසෙන්නේ. ඇනොත් පුංචි සත්තුන්ගේ සද්දේ මාර මිනිස් ගන්න. බලන්න යන්න දෙන පාර මේ
හරි පොඩි වතුර පාරක් හම්බුනා. මේකෙන් අපිට බොන්න වතුර පුරව ගන්න පුළුවන්. අපි දැන් අර හම්බුනේ 12 පාරේ මොනවද පැටිකක් හොදා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ආපහු ගමනාන්තයට යන්න ගමන් ඉන්නේ. අද නම් මෙහෙට වැසිබර කාලගුණයක් නැහැ. හවුව වැටෙනවා. අපි බලමු අවශ්‍යෙද්දි. දේශගුණය කියන්නේ ඉක්මනින් වෙනස් වෙන දෙයක් නේ. ඒ හින්දා අපිට මෙහෙමයි කියලා හරියටම කියන්න බෑ. මම දැන් ඉන්නේ අර ලීවලෙන් හදපු පාලම උඩ. මෙන්න මේ 12 පාර තමයි පල්ලෙහාට ගිහිල්ලා දියැලක් කියලා වැටෙන්නේ. මෙන්න මේ පැත්තට තමයි යන්නේ. අපි යන්න තියන්නේ මෙන්න මේ දිය පාර දිගේ තමයි පල්ලෙහාට. මෙන්න මේ හරියෙන් උඩට යන්න තියෙන්නේ. මෙන්න මේ හරියෙන් උඩට ගියපුවාම කොටඟක තැන්නට යන්න පුළුවන්. මේ මෙතන පාලම තියෙන තැන පේන view එක. අපි ඉස්සෙල්ලා කොටඟ තැන්නට ගිහලා ඊට පස්සේ අපි යම් පල්ලෙහාට මේ දියැල බලන්න. එහෙනම් සද්දේ රහයන් දැන් මම යන්නේ කොටඟක තැන්නට. අපි හින් බලමු තැන්නට එතන view එක කොහොමද කියලා. මේ තමයි කොටගම තැන්න. මිස්සනම් පේන්නේ. මෙතන පොඩි ට්‍රේල් එකක් වැටිලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඔය ඇතින් පේන ට්‍රේල් එක දිගේ ගිහිල්ලා දියපාර ළඟට යන්න පුළුවන්. ඒ දැන් අපි අර මේ බ්‍රිජ් එක හම්බුනේ. එතනින් තමයි දිය 12 පාර දිහා පල්ලයට යන්න හිතානින්. අර වෙන්නේ නකල්ස් කඳු පන්තිය. ඒතකොට ඒත් එක්කම මෙන්න මේ පැත්තට ආවම ඔය වෙන්නේ කන්දසාමි කන්ද. මෙතනින් පාරක් තියෙන දිය පාරට වැටෙන. එතනින් නැත්තම් අන්න අර හරින් ඔය ගහට එහා පැත්තෙන් එතනින් යන්න පුළුවන්. මම දැන් මේ පැත්තේ යන්නේ. අපි යමු මේ පැත්තේ. දිය පාර දිග පල්ලයට තමයි අපිට යන්න වෙන්නේ ඇල්ල ළඟට. අතන තැන්නට ගියොත් එහෙම තැන්නේ යන්නත් පුළුවන්. තැන්නෙන් පාර හොයාගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. මොකද එහෙන් මේ මං ගිහිල්ලා නැහැ කලින්. ඒකට මේ දොර පාර දිග යන එක තමයි ලේසිම. දැන් යන්නේ මේ දිය පාර දිග පල්ලෙහාට කොටඟ ඇල්ල බලන්න.
අපි දැන් මෙතන කොටගෙන අල්ලි ඉඳලා පල්ලයට යන්නේ අපි යන්න ඕනේ මෙන්න මේ පේන තැනට. මෙතන තමයි දියාල පල්ලයට වෙන්න පළවෙනි දියාල පල්ලයට එන්නේ පේන්නේ. ඔයාලට පේනද දන්නේ මෙන්න මේ පාර දිගේ තමයි පල්ලයට එන්න ඕනේ. ඒකෝට මේ පාර වැටලා තියෙන්නේ මෙන්න මේ හරියෙන් ඇතුළට. මම අපි දැන් කට්ටිය ලෑස්ති වෙනවා මේ යන්න. මේ අපි සද්දෙන්න මෙතෙන්ද? ඔව්නේ. මේ පෙනෙන view එක කොටගඟ දියාලි දාමේ දෙවෙනි දියාල්ලේ මුදුන. මම දැන් පළවෙනි දියාල්ලේ පාමුලට ඇවිල්ලා ඒ දියාල්ලේ බලලා දෙවෙනි දියාල්ලේ මුදුනට තමයි මේ යන්නේ. මේ පල්ලෙන් වලට පේන්නේ දෙවෙනි දියාල්ලේ. ඔන්න ඔය පේන පාර දිග තමයි අපි තුන්වෙනි දියාල්ලට යන්න ඕනේ. ඒ පාර වල දෙන්නේ මෙන්න මේ දකුණත පැත්තෙන් පේන කැලින්. අපි යමු පල්ලෙහාට.
මෙන්න මෙතනින් තමයි දෙවෙනි දියැලට පල්ලම් බයින් තියෙන්නේ. පාර නම් ටිකක් දුෂ්කරයි. ඒ වගේම වැස්සකුත් වෙනවා. මේ තමයි දෙවෙනි දියැල. වැස්සකුත් වෙනවා ඒත් එක්කම. දාන රේකෝ. අතනින් යන්නේ. එහා පැත්තේ පාරක් තිබ්බ. අර පැත්තෙන් යන්නත් පුළුවන් දිගට නේ. කොහෙද? ගන්න ලිස්ට් බූට් දෙක. මෙතන වහිනෝ. මම හිතන්නේ අසනි කාලේ හර ගොම යන්නේ තියෙන්නේ. හාඩබ්. අසනි කාලේ තමයි. මේ පේන්නේ දෙවෙනි දියැල. නැත්නම් මේ දියල්ලක් නැති නිසා කියන්නේ. ඔයාලට කියන්න බැරිනෝ. දැන් මේකේ දියැලි ළඟ මේ විදිහට බෝඩ් ගහලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ පස්වෙනි දියැල. ඒ කියන්නේ අපි දැන් බහින්නේ දියැලේ උඩ ඉඳලා. එතකොට පස්වෙනි දියැල කියන්නේ මේක ඇවිල්ලා තුන්වෙනි දියැල. පල්ලෙහාන් ගත්තොත් පස්වෙනි දියැල. මේ බලන්න වර්ෂත් එක්ක මේ ආරම් වයිබ් එකක් තියෙන. පල්ලෙහාට ගාවුලක් තියෙනවා. අර පැත්තට ලාවට වෙලා. මුලින් බාර දෙන මාලක් තියෙනවා. මේ ඇවිල්ලා තුන්වෙනි දියැල. මේ මෙතන බෑන view එක. ඒතකොට මේ පල්ලෙහාට එන view එක. මෙතන තියෙන දියැල තමයි හතරවෙනි දියැල. මේ මෙහාට තියෙන view එක. ගයි මන්දාරමක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ටිකට කලින් දැස්සා. මේ පේනවනේ. අතන මෙතන මේ පේන view එක පල්ලෙන් ඉඳලා ගත්තත් හතරවෙනි දියැල, උඩින් ඉඳලා ගත්තත් හතරවෙනි දියැල. අපි දැන් ඒකට යන්නේ. අපි යන්නේ ඒකට. මම දැන් යන්නේ හතරවෙනි දියැලට. මේක මාක් කරලා දෙන බෝඩ් එක. මෙන්න මේ පාර දිග තමයි යන්න තියෙන්නේ. මේ තමයි කොටගඟ දියැලි දාමේ හතරවෙනි දියැල. පාමුලා අපි ඉන්නේ දැන්.
අපි දැන් 4 වෙනි දියැල බලලා 3 වෙනි දියැල බලන්න පල්ලට යන ගමන් ඉන්නේ. මෙන්න මේ පාර දිග තමයි 3 වෙනි දියැලට යන්න තියෙන්නේ. පොඩි පොදයක් ගිහින්ද කෝණ්ඩ ඇල්ලුණා වැඩි වෙලා ඉන්නේ. බලන් ඉඳගෙන යනවා කකුල් වල. මෙහෙට එනවා නම් මෙන්න මේ වගේ ලීච් සොක්ස් එකක් දාන්නේ නේ. එහෙම නැත්තම් ලුණු වතුර බෝතලක් හරි අරන් එන්න. දැන් අපි මේ ළඟා වෙන්නේ කොටගල දියැල දාමේ 5 වෙනි දියැලට. මේක පහගෙව්වට උඩ ඉඳලා බලන් ඉඳි 5 වෙනි දියැල. යට ඉඳලා එනවා 3 වෙනියට තමයි මේක පිරලා තියෙන්නේ. බලන්න මේ දියැල ලස්සන. මම දැන් ඉන්නේ කොටගල දියලුණු දාමේ උඩ ඉඳලා 5 වෙනි දියැල. මේ බලන්න මෙතන පේන සන්සෙට් එක. මේ පේනවා. මහරම ලස්සනයි. දැහි මන්දාරෙන් ඉන්න හරියට බලන්න විදියක් නැහැ. මෙතන වතුර පල්ලට ගලාගෙන යනවා. අර පැත්තේ අර සඳුවයි මේ ගහයි මන්දින් වලාකුළු අතරේ එක බහගෙන යනවා. අපි මේ යන්නේ ඊළඟ දියැලට. Poder ini nih. Ini ramai. Ini dial dami, hari ini dial. Apa dah? Kota kalau dial dami, dial tiga balla, palla ada anak amang ini. මෙන්න මේ පැත්තෙන් නගිනවා නම් මෙන්න මේ පේන පාර දිගට තමයි නගින්න තියෙන්නේ. එතකොට මේ මෙතනින් ඔයාලට පේනවද දන්නේ? ඔය දියැලේ උඩම දියැල තමයි. 7 වෙනියට තියෙන දියැල තමයි වැටෙන්නේ. මෙන්න මේ හරින් තමයි පළවෙනි දියැල තියෙන්නේ. අපිට ඒක මඟ ඇරුණා. මඟ ඇරුණා කියන්නේ ඒකේ පාරක් නැහැ. හොයාගන්න බැරි වුණා. මම දැන් කට්ටිය යන්න නැති හින්දා මේ ඉතින් පාර වැහිලක් දන්නේ නැහැ. මේ අනික මේ බෝඩ් එකක් ගහලා තිබ්බෙන්නේ නැහැ. අනිත් දියැල වල තිබ්බා. ඒකට ගහලා තිබ්බෙන්නේ නැහැ. Lihat tarik bahagian ini ini beda nih ada kantor lama medium bahagian ini ඔයාලට පේනවද? අර ටංකල්ස් කඳු පන්දිය තියෙන්නේ. ඒ කඳු පන්දිය මැදින් ඉර බැහැගෙන ලස්සන. මේ පේනවද? අපි දැන් චාරිකාව ඉවර කරලා නිවස් බලා යන්න හදන්නේ. එහෙනම් අදට අපි සමු ගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, අනිත් අයට දාගෙන share කරන්න. එහෙනම් අලුත් රූප දානකින් නැවත හමුනතුරු හැමෝටම සුබ දවසක්.
පේනවද? අහස මවුන රට.